හයි කොහොමද දාලා හැමෝටම ඔන්න මම අද කතා කරන්න හිතුවා ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් ඒ තමයි ඩයිපර් සම්බන්ධ ගැටලු. මම අද ඔයාලට කතා කරනවා ඩයිපර් සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු 5ක් ගැන. ඒ තමයි පළවෙනි කාරණය ඩයිපර් එකේ බ්‍රෑන්ඩ් එක සහ මිල මත ඩයිපර් එකේ ක්වොලිටි එක තීරණය වෙනවාද? දෙවෙනි කාරණය තමයි කොහොමද අපි බබෙක්ට සුදුසු ඩයිපර් එකක් තෝරගන්නේ? තුන්වෙනි කාරණේ තමයි අපි බබාට ඩයිපර් එක නිවැරදි ආකාරයට කොහොමද භාවිතා කරන්නේ? හතරවෙනි කාරණේ මොනවද මේ බබාට තියෙන ඩයිපර් රෑෂ්? පස්වෙනි කාරණේ තමයි දැන්ටමත් බබාට ඩයිපර් රෑෂ් තියෙනවා නම් මොකක්ද ඒක දෙන්න පුළුවන් විසඳුම කියන එක. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පහන bell icon එකත් click කරලා වීඩියෝ එකට එකතු වෙන්න. ඔයාලා දන්නවනේ මම දැනට ජීවත් වෙන්නේ ඩුබායි වල. මේක මගේ ලොකු ගෙදරක් නෙමෙයි, මේක sharing apartment එකක්. ඉතින් මට බබාට හැම වෙලේම නැපිස් අඳින්න බෑ. එතකොට සෝදන්න ඕනේ නිතරම හැම වෙලේම. ඒ වගේ ගැටලු මට තියෙන නිසා මම අපේ බබා ඉපදුන දවසේ ඉඳන් අද වෙනකන්, ඒ කියන්නේ මාස 7මාරක් වෙනකන් බබාට පාවිච්චි කරේ ඩයිපර් විතරමයි. පැය 24ම යාට පාවිච්චි කරේ ඩයිපර්. හැබැයි අද වෙනකම් මගේ බබාට කිසිම ඩයිපර් රෑෂ් එකක් මේ වෙනකන් ඇවිත් නැහැ. ඒකට මම අනුගමනය කරපු දේවල් ඔයාලට මම මේ වීඩියෝ එකේදී කියනවා. මට හිතෙනවා ඒ දේවල් ගොඩක් අම්මලාට වැදගත් වෙයි. දැන්ටමත් ඔයගොල්ලන්ගේ බබාට රෑෂ් තියෙනවා නම්, නැත්නම් තාම බබා පොඩි නම් ඔයාලත් අන්දන්නේ බබාට ඩයිපර් විතරක් නම්, නැත්නම් නැපීස් වලට වැඩි ප්‍රමාණයක් ඩයිපර් අන්දනවා නම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. අපි පළවෙනි කාරණේ විදිහට ගමු. ඩයිපර් බ්‍රෑන්ඩ් සහ ඩයිපර් වල මිල ගණන්. ඒවා බබාට අඳින ඩයිපර් එක අපිට යූස් කරන්න බලපානවද? ඇත්ත වශයෙන්ම නැහැ. කිසිම ඩයිපර් එක බ්‍රෑන්ඩ් එකක්වත් ඒ බ්‍රෑන්ඩ් එකේ මිල වැඩිවීමක් නිසාවත් ඩයිපර් එකේ ක්වොලිටිය හොඳ වෙන්නේ නැහැ. මොකද ඩයිපර් එකක් කියන්නේ ඉපදුන දවසේ ඉඳන් සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් දෙකක් වගේ යනකම් බබාලට අඳින දෙයක්නේ. ඉතින් කිසිම කම්පැනි එකකින් අඩු ක්වොලිටි එකක් තියෙන නියමිත විදිහට නැති කිසිම ඩයිපර් එකක් වෙළඳපොළට දාන්නේ නැහැ. මොකද හැම කම්පැනි එකක්ම ලොකු වගකීමක් අරගෙන තමයි පොඩි බබාලගේ ඩයිපර්, පොඩි බබාලගේ කෑම, සීරියල් ඒ හැම දෙයක්ම හදන්නේ. ඒක නිසා කිසිම කෙනෙක් බය වෙන්න එපා. බබෙක්ට මිල වැඩි ඩයිපර් එකක් Tamanට ගන්න බෑ. මිල අඩු ඩයිපර් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් කිසිම බයවීමක් වෙන්න එපා ගන්න. මොකද මම මගේ පළවෙනි මාස දෙක මෙහි ඩුබායි වල තියෙන මෙහි තියෙනවනේ බ්‍රෑන්ඩ් මිල වැඩි කියලා කියන ඩයිපර්ස් වර්ග ටිකක්. ඒ කියන්නේ පැම්පර්ස් කියන ඩයිපර් වර්ගය, හගීස්, බේබි ජොයි, ඔන්න ඔය දේවල් තමයි මෙහි තියෙන ගොඩක් මිල ගණන් ඉහළ අධික ඩයිපර් වර්ග. මම ඒවා මගේ සල්ලි වලින් නම් ගත්තේ නැහැ. මම ගියපු බබාගේ ඩිලිවරි එකට ගියපු හොස්පිටල් එකේදී මට ඒ ඩයිපර් සහ ඊට පස්සේ තව මාස දෙකක් වගේ යනකම් ගන්න වවුචර්ස් හම්බ වුණා. ඒ වවුචර්ස් වලින් මම ඒ කියන බ්‍රෑන්ඩ්ස් ටිකේ තියෙන ඩයිපර්ස් අරන් පාවිච්චි කරා. හැබැයි ඒවා මම ආයෙත් ගිහිල්ලා ගන්න හදනකොට සුපර් මාකට් එකෙන් ඒවා ගොඩක් මිල අධිකයි. ඩයිපර් එකක් කියන්නේ මාසෙකට දෙපාරක් තුන්පාරක් බබෙක්ට අඳින දෙයක් නෙමෙයිනේ. හැමදාම අඳින්න ඕනේ දෙයක්. එතකොට ඒකට ලොකුම වියදමක් කරලා ගන්න බෑනේ. මොකද හැමදාම නිතරම ඕන වෙන දෙයක් අපිට. ඒක නිසා මම තීරණය කරා ඉච්ච ලොකු ගානකට යන්න ඕනේ. ඊට අඩු මට්ටමේ ගණන් වල ඩයිපර් එකක් අරන් බලමු කියලා. මොකද එතකොට මට කිසිම අත්දැකීමක් තිබුණ නැහැනේ. බබෙක්ට දෙන්න ඕනේ හොඳම ක්වොලිටි එකේ ඩයිපර් එකක් කියන එක මගේ ඔළුවේ තිබුණා. මොකද අහලා තියෙන දේවලුත් එක්ක සමහර අය හිතනවා බබෙක්ට හොඳ ක්වොලිටි එකේ ඩයිපර් එකක් දුන්න නැත්නම් රෑෂ් වෙනවා. මිල වැඩිම ගන්න ඩයිපර් එකක් දුන්න නැත්නම් රෑෂ් වෙනවා. අඩු ක්වොලිටි එකේ අඩු මිල ගණනක ඩයිපර් එකක් අඩු ක්වොලිටිය. ඒක ලීක් වෙන්න පුළුවන්. ඒකින් බබාගේ හැමට ආසාදන වෙන්න පුළුවන් කියලා ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ ඔයගොල්ලෝ බබාට ඩයිපර් එක අඳින විදිය සහ බබාට ඩයිපර් එක පාවිච්චි කරන විදිහ අනුව. මම ඊට පස්සේ බබාට ගත්තා මකුකු කියන බ්‍රෑන්ඩ් එකෙන්. ඒක මම මාස දෙකක් විතර පාවිච්චි කරා ඒ බ්‍රෑන්ඩ් එකේ ඩයිපර්ස්. ඊට පස්සේ ඊටත් වඩා අඩු මිල තියෙන අල්කොසයි කියලා බ්‍රෑන්ඩ් එක ඩයිපර් වර්ගයක් තියෙනවා. ඒක ගත්තා. ඒක තමයි දැනට මම හිතන්නේ මෙහි තියෙන මිල අඩුම
ඩයිපර් වර්ගයක් එක අලකොසයි කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මම බබාට මුලදී පැය 4න් 4 පැය 6න් 6 බබාගේ ඩයිපර් මාරු කරා. දැන් පැය 6න් 6 වගේ මාරු කරනවා. හැබැයි සමහර වෙලාවට බබා මල පහ කරපුවාම මුත්‍රා වැඩි ප්‍රමාණයක් දැම්මහම මාරු කරනවා. එහෙම නැත්නම් බබා නිදාගත්තම සාමාන්‍යයෙන් පැය 12ක් පැය 13ක් වගේ එක දිගට නිදිනවනේ. මුලදී නම් මම පැය 6න් 6ට ඒ ඩයිපර් එක මාරු කරා. නමුත් දැන් මට එහෙම බබාගේ මාරු කරන්න බෑ. මොකද එයාට හරියට තරහ යනවා. නිදාගෙන ඉන්න වෙලාවට මම එයාව ඩයිපර් එක මාරු කරන්න ඇහැරෙව්වොත්. මොකද එයා එක දිගට නිදා ගන්නවා. කිරි බොන්නේත් S2 පියාගෙනමයි ඇහැරෙන්නේ නැහැ. ඒක නිසා මම දැන් රැට පැය 12 මෙයාව එක ඩයිපර් එකකින් තියෙනවා. එතකොට ඒත් උදේ වෙද්දී කිසිම විදිහකින් ලීක් වෙලා තියෙන්නේ නැහැ. ඊට පස්සේ මම පාවිච්චි කරේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ස්නගී කියන එක තියෙන තනිකරම මෙන්න මේ වගේ කලිසමක් තියෙන්නේ. ඒක දෙපැත්තෙන් බබාට ඇඩ්ජස්ට් කරලා ටික් කරන්න මේ තියෙන කලිසමක් තියෙන්නේ. මේක මම ගත්තේ බබාට මාස 7ේදී. දැන් 7මාරක් වෙනකම් මම සති දෙකක් වගේ මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරා. මම සාමාන්‍යයෙන් එකපාරක් බබාට ගත්ත බ්‍රෑන්ඩ් එක නෙමෙයි ඊළඟ පාර මම තව බ්‍රෑන්ඩ් එකක් අරගෙන බලනවා. ඒක කොහොමද බබාට? ඒක හොඳයිද? සාමාන්‍යයෙන් මම ගන්න හැම එකම මම පොඩ්ඩක් බලනවා මේ පිටිපස්සේ මෙන්න මේ විදිහට මෙහෙම පොඩ ඇදෙනවද? සමහර ඒවා තියෙනවා ඇදෙන්නේ නැහැ. ඒක නිකම්ම ප්ලේන් තීරුවක් වගේ තමයි තියෙන්නේ. ඊට වඩා මෙන්න මේ වගේ චූටි ඉලාස්ටික් එකක් වගේ මෙහෙම ඇදෙන්න තියෙන එක බබාට පහසුයි. ඊට පස්සේ මම දැන් මේ සති දෙකට වගේ පාවිච්චි කරන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක මෙහි තියෙන. ඒක නම් ඇඩ්ජස්ට් කරන්න තමයි තියෙන්නේ මේ විදිහට. මේ වගේ එකක් තමයි. සමහර අම්මලාගේ මතයක් තියෙනවා එක ඩයිපර් එකකින් තව ඩයිපර් එකකට චේන්ජ් වෙනකොට ඒකත් බබාගේ රෑෂ් වලට බලපානවා කියලා. එහෙම නම් වෙන්නේ නැහැ. මොකද මම බබාට දැන් බ්‍රෑන්ඩ්ස් 10කටත් වැඩි පාවිච්චි කරලා තියෙනවා. එයාට එහෙම තාම රෑෂ් කිසිම ප්‍රශ්නයක් ඇවිත් නැහැ. මිල සහ බ්‍රෑන්ඩ් එක බබාගේ ඩයිපර් රෑෂ් එන්න බලපානවද නැද්ද කියන එකට උත්තරේ තමයි මම ඔයාලට දුන්නේ. ඇත්තටම එහෙම එකක් නැහැ. දෙවැනි එක තමයි කොහොමද බබෙක්ට හරියටම සුදුසු ඩයිපර් එකක් අපි තෝරගන්නේ කියන එක. බබාට ඩයිපර් එකක් ගත්තී ඒ ඩයිපර් එකේ සයිස් එක ගැන සැලකිලිමත් විය යුතුමයි. මොකද බබාගේ සයිස් එකටම තියෙන ඩයිපර් එකක් කිසිම වෙලාවක ගන්න එපා. හැම වෙලේම අපේ ඇඟිලි දෙකක් හෝ ඇඟිලි තුනක් බබාගේ බඩේ යටින් පොඩ ඇතුළට දාන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම පුළුවන් නම් ඒ ඩයිපර් එක බබාට සුදුසුයි. නැත්තම් ගොඩක් හිර ඩයිපර් එකක් බබාට ගන්න එපා. ගොඩක් ලොකු ඩයිපර් එකක් බබාට ගන්නත් එපා. මම අපේ බබාට පාවිච්චි කරන්නේ බබාගේ සයිස් එකටම තියෙන ඩයිපර් එකක් නෙමෙයි. ඊට වඩා වැඩි ඊළඟ සයිස් එකේ ඩයිපර් එක. මොකද ඒකට හේතුව බබාට ගොඩක් හිර ඩයිපර් එකක් පාවිච්චි කරපුවාම බබාගේ කකුල් තද වෙනවා, රතු වෙනවා. ඊට පස්සේ බබාගේ ඇඟ ඇතුළට වාතාශ්‍රයක් යන්නේ නැහැ. ඒක නිසා ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ කාරණය තමයි බබාගේ ඩයිපර් එක අන්දවනකොට සාමාන්‍යයෙන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ අලවන කෑලි දෙක. ඒ කෑලි දෙක මේ ඊළඟ ඩයිපර් එකේ මෙහෙම යටට මෙහෙම ගහන්න එපා. බබාට අන්දවලා. ඒකත් සම්පූර්ණයෙන්ම මෙන්න මෙතෙන් මෙන්න මේ විදිහට තමයි ගානට දෙපැත්තට අලවන්න ඕනේ. සමහර අම්මලා දන්නේ නැහැනේ. සමහර අම්මලා කියන්නේ තමන්ගේ පළවෙනි බබා වෙන්න පුළුවන්, මගේත් පළවෙනි බබානේ. එතකොට ඒ දේවලුත් මමත් ඉගෙන ගත්ත වීඩියෝස් බලලා ඒ දේවල් වලින් තමයි මම අනිත් එක කියන්න ඕනේ. මම ડોක්ටර් කෙනෙක්වත් නර්ස් කෙනෙක්වත් මේ සම්බන්ධයෙන් ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මේ හැම දෙයක්ම මම කියන්නේ මේ මාස 7මාරක් පුරාවට මගේ බබත් එක්ක මම මේ ගෙවන ජීවිතේ මම ගත්ත අත්දැකීම් වලින්. මම දැන් ඔයාලත් එක්ක කතා කරා ඩයිපර් එකක් තෝරගන්නේ කොහොමද? ඊට පස්සේ බබාට ඩයිපර් එක අන්දන්නේ කොහොමද? ඊළඟ කාරණේ මම කියන්නම් ඇයි බබාට රෑෂ් එන්නේ කියලා. දානම දේ තමයි මම කලින් කිව්වා වගේ බබාට ඔයාලා තෝරගන්න ඩයිපර් එකේ ප්‍රමාණය, සයිස් එක. ඒ ප්‍රමාණය ඔයාලා මම කියපු විදිහට නිවැරදිව තෝරගන්න. බලපාන දෙවැනි කාරණේ තමයි බබාට ඩයිපර් එකකින් තව ඩයිපර් එකකට බබාව චේන්ජ් කරද්දී බබාව සෝදන පිරිසිදු කරන ආකාරය. හැම වෙලේම දැන් බබාට දවසට 10 පාරක් 12 පාරක් මුත්‍රා යනවනම් ඒ 10 පාරම බබාගේ වතුර වලින් සෝදන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මමත් බබාව දවසට 2 පාරක් වගේ තමයි වතුරෙන් හොදන්නේ. හැබැයි හැම වෙලේම ඩයිපර් එකකින් තව ඩයිපර් එකකට චේන්ජ් කරද්දී මම වෙට් වයිප්ස් වලින් බබාව පිහලා
කොටන් රෙදි කෑල්ලකින් බබාව හොඳට තෙත මාත්තු කරනවා. අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න ඕනේ ඩයිපර් එකකින් තව ඩයිපර් එකකට බබාව චේන්ජ් කරන්න කලින්. අනිත් එක තමයි බබාව වෙට් වයිප් එකකින් පිහිනවන zero alcohol තියෙන වෙට් වයිප් එකක් ගන්න ඕනේ. චුට්ටක්වත් alcohol තියෙන වෙට් වයිප් එකක් ගන්න එපා. එතකොට ඒක බබාගේ හැමට ආසාදනය වෙලා රෑෂ් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බබාව සෝදනකොට වෙට් වයිප් එකකින් පිහදාලා කොටන් රෙදි කෑල්ලකින් තෙත මාත්තු කරන්න ඕනේ. තෙත මාත්තු කරලා හොඳට බබාව වේලන්න ඕනේ. කොටන් රෙදි කෑල්ලක් තෙත එකක් ගන්න එපා. වියලි කොටන් රෙදි කෑල්ලක් තමයි ගන්න ඕනේ. එහෙම පිහදාලා විනාඩියක් වගේ ප්‍රමාණයක් ඉඳලා බබාට ඩයිපර් එක අන්දන්න. විනාඩියක් හිටියේ නැතත් කමන්න. ඔයගොල්ලන්ගේ බබාව හොඳට තෙත මාත්තු කරලා වියලිව තමයි ඩයිපර් එක අන්දන්න ඕනේ. කිසිම වෙලාවක බබාගේ තෙත පිටින් ඩයිපර් එක අන්දන්න එපා. එතකොටත් බබාව රතු වෙලා ආසාදනය වෙලා රෑෂ් වෙන්න පුළුවන්. ඉතින් තමයි ඩයිපර් එක වල බබාට අඳලා තියෙන කාලය. ගොඩාක් වෙලාවට නිතරම බබාට දවසටම ඩයිපර් 2යි චේන්ජ් වෙන්නේ, ඩයිපර් 3යි චේන්ජ් වෙන්නේ. එහෙම කරන්න එපා. ඔයාලට පුළුවන් වෙලාවට බබාගේ ඩයිපර් එක චේන්ජ් කරන්න. මොකද ගොඩාක් මුත්‍රා තියෙනකොට ඒකත් මුත්‍රා තියෙනවා. එතකොට පිටින් වාතය එන ප්‍රමාණය අඩුයිනේ. එහෙම වුණාම බබාට රෑෂ් වෙන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තමයි රෑෂ් වෙන්න ප්‍රධාන හේතු විදිහට මම දකින්නේ. දැන් මම කියන්න ඒ රෑෂ් වලට ගන්න පුළුවන් විසඳුම් මොනවද කියලා. ඔයාලට පුළුවන් දැනටමත් බබාගේ රෑෂ් තියෙනවා නම් මම කලින් කියපු විදිහට බබාව ඒ විදිහට පිරිසිදු කරන්න ටිකක් ලොකු සයිස් ඩයිපර් එකක් බබාට අඳන්න. ඊට අමතරව දැනටම රෑෂ් තියෙන බබෙක් නම් ඔයාලගේ බබාට ඩයිපර් එක හැම වෙලේම අඳන්නේ නැතිව චුට්ටක් වෙලා බබාව ඩයිපර් එකක් නැතිව තියන්න. මම මේ කියන්නේ රෑෂ් තියෙන බබෙක්ට නම් ඊට අමතරව ඔයාලට පුළුවන් ඩයිපර් රෑෂ් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. මේ ක්‍රීම් එක තමයි මට අපේ බබාගේ ඩෙලිවරි එක වෙලාවේදී එතන ડોක්ටර් රෙකමන්ඩ් කළා දුන්න. මේක තමයි UAE වල සහ ගොඩක් රටවල මේ ක්‍රීම් එක ડોක්ටර්ස්ලා නිර්දේශ කරනවා බබාලට හොඳම ක්‍රීම් එකක් විදිහට. රෑෂ් වලට සහ රෑෂ් එන්න කලිනුත් මේ ක්‍රීම් එක බබාට ආලේප කරලා තියන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ තියෙනවා හැපි නැප් කියලා ක්‍රීම් එකක්. ඒක ගොඩක් ලේසියෙන් අම්මලට ගන්න පුළුවන්. ලොකු වියදමක් නැති ගොඩක් ડોක්ටර්ස්ලා නිර්දේශ කරන එකක්. ඊට අමතරව බේබි ශරමිය කිය ක්‍රීම් එකක් තියෙනවා ලංකාවේ. ඒකත් හොඳයි. මම දැන් මේ කියපු ක්‍රීම් එක ඒක ඔය ඔක්කොටම වැඩිය හොඳ ක්‍රීම් එකක්. මම චෙක් කරලා බලපුවාම ඒක ඔයාලට ලංකාවේ ආපිකෝ වගේ සුපර් මාකට් වලින් මම හිතනවා ඔයාලට ඒ ක්‍රීම් එක ගන්න පුළුවන්. හැම ෆාමසි එකකම නැහැ. මිල අඩුවෙන්ම ඔයාලට ගන්න පුළුවන් ක්‍රීම් එකක් විදිහට තමයි මම කිව්වේ හැපි නැප් කියන ක්‍රීම් එක ලංකාවේ ගොඩක් ડોක්ටර්ස්ලා නිර්දේශ කරනවා මම හිතන විදිහට. ඔය මම කිව්වේ දැන්ටමත් රෑෂ් තියෙන බබාලට විසඳුමක්. ඔන්න ඔය විදිහට තමයි අද මම ඔයාලත් එක්ක ඩයිපර් සහ ඩයිපර් රෑෂ් සම්බන්ධයෙන් තියෙන ගැටලු සහ ඒවට විසඳුම් ගැන කතා කරේ. මම හිතනවා මගේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටී කියලා. එහෙනම් අදට ගිහින් එන්නම් ආයෙමත් ලස්සන වටිනා වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම ආදරෙන් පරිස්සමට ඉන්න අමතක කරන්න එපා. තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඔයාලගේ අදහස් පහළ කමෙන්ට් එකෙන් ලියාගෙන යන්න.